ඉතින් අද එපිසෝඩ්ඩෙන් අපි කතා කරන්න යන්නේ ෂෝයන්ට සීඇන් විසින් ලබා දෙන ඩ්‍රගන් ෆිනික්ස් ආමර එක ගැන. ඉතින් මේක දැම්ම එපිසෝඩ්ඩෙක්කින් අයන්න නැතිවෙයි බොහෝ විට 146 වගේ එපිසෝඩ් එක යයි. එහෙනම් අපි ඒ ගැන කතා කරන්න වීඩියෝකට යමු. ෂෝයන් තම ජීවිතේ බේරාගත්ත නිසා නැවත කළගුණ ගෙවීමක් විදිහට සීඇන් විසින් ඉතා ඉහළ තත්වේ ඩ්‍රගන් ෆිනික්ස් බෝන් නාමර එක ෂෝයන්ට දෙනවා. වැඩිහිටි ශීපවා ඒකට ඊර්ෂ්‍යාවට පත්වෙනවා. ඔරිජිනල් ස්ටෝරියකේදී නම් ෂියෝන්යන් මහා සටන අවසන් වූ දාට පසුදින නිස්කලංක කාමරයකින්දලා ඇස් අරිනවා. එයා ඔලුව උස්සද්දිම එයාට ඔලුව කැක්කුමක් හදමින් එයාගේ මනසේ මතක ගලාගෙන එනවා. ඒ වගේම එයාට මේ තැන මොකක්ද කියලවත් ලොකු ගැටලුවක් එනවා. එයා එයාගේ ඇඳෙන් නැගිටින්න උත්සාහ කරද්දී කාමරේ පුරා හිස් බැල්මක් හෙලපු එයාට මතක් වෙනවා එයා අන්තිමට කරමින් හිටපු දේ. ඒ තමයි ෂීයන්ව මකර අධිරාජ්‍යයාගේ ක්‍රිස්ටල් ලේයර් එක රිෆයින් කිරීමට උදව් කිරීම වගේම පෞරාණික ඩ්‍රගන් අයිලන්ඩ් එකට ප්‍රහාරයක් එල්ල වෙලා කියලා මතක් වෙනවා. ඒක මතක් වෙද්දිම ෂෝයන්ගේ ඇඟ වෙවුලන්න ගන්නවා. එයා නැගිටින්න උත්සාහ කරද්දී ඇඳ ලෑල්ල තදට අහු වෙලා ශක්තිය තුඩු වෙලා ගියාම එයාට තේරෙනවා එයාගේ ශක්තිය හිතා ගන්න බැරි තරම් වැඩි වෙලා කියලා. ඒ වගේම එයාගේ හැම දම් රත්තරන් පාටට හැරිලා කියලා. ඒත් ඒ වෙලාවේ එතනට ඒ කාමරයේ දොර ඇරගෙන දෙන්නෙක් එනවා. ඉතින් ෂෝයන් මේ වෙලාවේ මේ දෙන්නගෙන් එක්කෙනෙක් වොයිඩ් ඩ්‍රගන් ක්ලෑන් එකේ එල්ඩර් සූයි කියලා දැනගෙන නැගිටිනවා. එතකොට එයා දැනගන්නවා සීඇන් සාර්ථක වෙලා කියලා. ෂෝයන් අහනවා දැන් සීඇන් කොහෙද කියලා. එයා කියනවා මකර අධිරාජ්‍ය පළතුරෙන් බලය උරා ගන්නවා කියලා. ආක්‍රමණයකින් විනාශ කළාට පස්සේ ඇය වහපු දොරෙන් ඇතුළු වුණා. කල්ටිවේෂන් වගාව මේ පාරත් වැඩි කාලයක් යයි කියලා මතක් වුණාට පස්සේ ආපහු එයාලගේ බලාපොරොත්තු කඩ වුණා. මේ වෙලාවේදී ෂෝයන්ට සීඑන් හමු නොවීම ගැන පොඩි වරදකාරී හැඟීමක් ඇති වෙනවා. ඒ වගේම එයාගේ ඇඟේ වෙනස් වීම් ටිකක් ඇති වෙලා කියලා එල්ඩර් සූයිට කියනවා. එල්ඩර් සූයි hina වෙලා කියනවා පුංචි ෂෝයන් ඔයා ඒක හොයාගත්තා. ඒකට ස්තුති කරන්න ඕනි. මකර අධිරාජ්‍යයට එයාගේ බලෙන් චුට්ටක් ඔයාට ඇතුළු කරලා ඔයාගේ ඇඟේ කලින් ඉඳලා තිබ්බ පැරණි මකර රුධිරය ක්‍රියාත්මක කරලා ඔයාගේ ශරීර ශක්තිය වැඩි කළා. දැන් ඩූසොන් එකේ ඉන්න මහා රාක්ෂයින්ට ඔයාගේ බලය ගැලපෙන්නේ නැහැ. එතකොට ඒ වෙලාවේ ෂෝයන් තුල එයා ගැන තිබ්බ ඒ අවුල තමයි එයාගේ බලය හිතාගන්න බැරි තරම් වැඩි වෙච්ච එක කියලා. එල්ඩර් සූයි කියනවා ඩ්‍රගන් එම්පයර්ගේ බලය ඔයා හිතන තරම් සරල නෑ. හොඳ මනසකින් මේ ගැලපෙන්නේ නැති බලය ඔයා ස්ථාවර කරගන්න. මේකට එකගෙන ෂෝයන් S2 වහගෙන මේ බලය Taman තුල ස්ථාවර කරගන්න පටන් ගන්නවා. එයාට දැනෙනවා එයා මුළු ඇඟේම කූඹි යනවා වගේ. එයා ඇස් ඇරියට පස්සේ දකිනවා එයාගේ මූණ ඇර මුළු ඇඟම දම් පාටට හුරු මකර කොරුපතු වලින් වැහිලා තියෙනවා කියලා. ඒක නිකන් හරියට ආමර් එකක් වගේ හැදිලා. එල්ඩර් hina වෙලා බලලා හිමීට කියනවා මේ ඩ්‍රගන් නාමර් එකක්. මේ ඩ්‍රගන් නාමර් එක කියන්නේ පෞරාණික වොයිඩ් ඩ්‍රගන් ට්‍රයිබ් එකේ සුවිශේෂී ආරක්ෂක උපකරණයක්. ඒ වගේම ඔයා ළඟ තියෙන එක සාමාන්‍ය එකක් නෙමෙයි. ඒක ඉතා උසස් මකර අධිරාජ්‍ය බෝන් නාමර් එකක් කියලා. හේචිනි ෂෝන් පස්සෙන් ඇවිත් hina වෙලා කියනවා මේ මකර ෆීනික්ස් බෝන් නාමර් එක ඇදහිය නොහැකි තරම් නිදානයක් කියලා. මේක ඔයාගේ බලයත් එක්ක ඔයා ඩීමන් ෆාදර් වගේ සෝල් පැලස් එකේ 9 වෙනි හෙවන්ලි ෆ්ලේමන් කෙනෙකුගේ සෘජු ප්‍රහාරයක් වුණත් සුළු ආබාධ විතරයි වෙන්නේ. හේචින් පෞරාණික ඩ්‍රගන් වොයිඩ් ට්‍රීබ් එකේ සමාජිකයෙක් විදිහට දිව්‍යමය ආමර් එක ගැන අහලා තිබුණත් කිසිම ඊර්ෂ්‍යාවක් එයාගේ කටහඬේ හැංගිලා තිබ්බේ නැහැ. එල්ඩර් ෂූලි කියනවා මේ ආමර් එක ඔයාගේ හැමට හැංගිලා තියෙයි. ඒක සරල සිතුවිල්ලකින් ආපහු ඔයාට එළියට ගන්න පුළුවන්. ෂෝයන් hina වෙලා එක සිතුවිල්ලකින් දම්රන් පාට ආමර් එක එළියට අරන් පුරුදු වෙලා ඒක ආපහු හැම ඇතුළට යවනවා. ෂෝයන් Tamanට හමු වෙන තෑග්ග ගැන තෘප්තිමත් භාවය ටික ටික වැඩි වෙනවා. ඉතින් යාළුවනේ මෙහෙම තමයි ෂෝයන්ට හම්බෙන ඩ්‍රගන් නාමර් එක ගැන කතා කරන්න තියෙන්නේ. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.